여러분 안녕하세요. 오늘 අපි අදත් සේජොන් ඇකඩමි ශ්‍රී ලංකා YouTube නාලිකාව කුසලතා පරීක්ෂණයට මුහුණ දෙන කාල වෙනුවෙන් ප්‍රශ්නෝත්තර මාර්ගෝපදේශයේ third level එකේ කියන්නේ තුන්වන මාදිලියේ ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන සූදානම් කරා. හොඳයි අපි බලමු එහෙමනම් තෙවන අදියරේ දී අපට හමු වෙන ප්‍රශ්න. චගොප් චොන් අංජොන් පෝගොන් චිරේ ընදා වැඩ ආරම්භ කිරීමට පෙර ආරක්ෂාව සහ සෞඛ්‍ය ප්‍රශ්නවල පිළිතුරු. අපට පළවෙනි ප්‍රශ්නේ හමු වෙනවා तेवन मादिलिये नपन चांसो चगोप्से अंजन्मो वे चगंगयाहानन पहोगुनन बुसिंगाय नपन चांसो चगोप्से में उस स्थानයක වැඩ කරන අවස්ථාවේදී अंजन्मो वे ආරක්ෂක හිස්සසුමට බාහිර වන තමතරව චගංගයාහනන් පොහොගුණ පැලඳිය යුතු ආරක්ෂක පළඳනාව මොකක්ද කියලා අහනවා. හරි? එතකොට නපංචාන්සෙස චගප්‍යානන් kyungwenan anjon teral chagyong hago ආරක්ෂක පටිය සේෆ්ටි බෙල්ට් එක පළඳලා අංජොන්තේ පුචක් සොල්බියේ මේ ආරක්ෂක පටිය ඒ සම්බන්ධ කරන උපාංගයට කොරිරල් චේගල්හය හම්මිදා. ඒ කොක්ක සවි කළ යුතුයි සම්බන්ධ කළ යුතුයි චේගල්හය හම්මිදා. එතකොට දැන් ප්‍රශ්නයෙන් අහන්නේ ආරක්ෂක හිස්සසුමට අමතරව පැලඳිතු පළඳනවා මොකක්ද කියලයි. එහෙමනම් කෙටි පිළිතුර නොපංචාන්සෙස චගප්‍යානන් kyungwe अंजन्मो वे चगंगयानन पहोगुनन अंजोन्ते इम्मिदा ඒක තමයි පිළිතුර. නමුත් මෙතනට අමතරව කියවෙනවා अंजोन्तेरल चगंग हागो මේ ආරක්ෂක පටිය සේෆ්ටි බෙල්ට් එක පළඳලා अंजोन्ते පුචක් සොල්බියේ කොරිරල් මේ ආරක්ෂක පටියේ බෙල්ට් එකේ පුචක් සොල්බියේ එක සවි කරන උපාංගයට කොරිරල් කොරි ඒ කොක්ක සවි කළ යුතුයි නැත්නම් සම්බන්ධ කළ යුතුයි. රයිට්. එතකොට දැන් මේ ප්‍රශ්නෙට ඒ ටික අදාළ නැහැ. හොඳයි. එතකොට අපි ඒක තවදුරටත් ඒක කාරණේ වැදගත් අපිට මොකක්ද කියන්නේ කියන එක. එතකොට ඔය කියන කොක්ක මොකක්ද? කොරි. දැන් මේ තියෙන්නේ කොරි. එක එක බෙල්ට් වල හැටියට ප්‍රමාණයට අදාළව ඒ කොකු තියෙනවා. දැන් අපි ගත්තොත් මේ පින්තූරේ මේ තියෙන්නේ කොනෙසික් අංජොන්තේ එකක් බෙල්ට් එකක් ශරීරය සමබරව ඔසවගෙන ඉන්න. එතකොට ඒ බෙල්ට් එකේ එනවා මේ වගේ කොක්කක්. ඒතර ඒ කොක්ක තමයි අපි ස්ථාවර කොටස සවි කරන්නේ. දැන් මේ පින්තූරේ බැලුවම පැහැදිලිවම පේනවා. ඒතර මෙයා බෙල්ට් එක දාලා ඉන්නවා. ඒතර මේ බෙල්ට් එකෙන් පිටිපස්සෙන් එන මේ කොක්ක මේ වගේ බාර් එකකට දාලා ලොක් කරගන්න. ඒතර පුද්ගලයා උඩ ඉහළින් පාලට වැටුණත් බිමට වැටෙන්නේ නැහැ. මේ බාර් එකෙන් මෙයා සම්බන්ධ වෙලා එල්ලගෙන ඉන්නවා. රයිට්. ඒතර කියවෙන්නේ මේ ගැන තමයි. ඒතර අපි නැවත බැලුවොත් ප්‍රශ්නේ මොකද ප්‍රධාන ප්‍රශ්නේ? නොපන් චාන්සෙසෝ චගොප්සි අංජොන්මෝ වේ උස ස්ථානයක වැඩ කරන අවස්ථාවේදී ආරක්ෂක හිස්සසුමට අමතරව චගයොන් හේයාහානන් පොහෝගු පැලඳිතු පළඳනවා මොකද්ද? अंजोन्ते इम्मिदा. right. ඊළඟ ප්‍රශ්නට යමු. මේක ප්‍රශ්නේ අහනවා third level එකේ තුන්වෙනි මාතෘකාවෙන් අහනවා විහොම්චාන්සෝ චුරික්කම් චිත්තං කම්ජි ප්යොජිනන් මුසුන් සෙගින්ගාය
විහොම් චාන්සෝ අන්තර්දායක ස්ථානවලට චුරික්කම්චි ඇතුළීම තහනම් තං වැනි කම්ජි ප්‍රයෝජනන් මේ තහනම් සංකේත මුසුන් සෙගින්ගායෝ මොන පාටද අන්තර්දායක ස්ථානවලට ඇතුළීම තහනම් වැනි තහනම් සංකේත මොන පාටද චුරික්කම්චිතං විහොම් හෙන්දොංගල් මක්කි විහන් ඇතුළීම තහනම් වැනි විහොම් හෙන්දොන් අන්තර්දායක ක්‍රියාකාරකම් වැළැක්වීම උදෙසා මක්කි විහන් කම්ජි ප්‍රයෝජනන් එතනම් සංකේත පුල්ගන්සෙක් වොන් මොයන්ගේ පුල්ගන්සෙක් වොන් මොයන්ගේ රතුපාට රවුම් හැඩයේ පුල්ගන් සෙගොරෝ රතුපාටින් සසොනි කරජෝ ඉස්මිදා සසොනි කරජෝ ඉස්මිදා කියන්නේ රතුපාට රවුම් හැඩයේ රතුපාට රවුම් හැඩයේ රතුපාටින් සසොනි රතුපාටින් මෙන්න මේ විකර්ණ රේඛාව කර්ණ රේඛාවක් කරජෝ ඉස්මිදා ඇඳලා තියෙනවා හරි එහෙමනම් මෙතන ඇඳිලා කරිදා කරජෝ ඇඳිලා තියෙනවා හරි එහෙමනම් මොන පාටද කම්ජි ප්‍රයෝජනන් මුසුන් සෙගින්ගායෝ පොතොන් පාල්ගන් සෙගින්මිද සාමාන්‍යයෙන් රතු පාටයි කියන කෙටි පිළිතුරක් ප්‍රමාණවත් ප්‍රශ්නට අදාළව හරි එතකොට මේ ඔක්කොම මොනවාද තහනම් සංකේත රතු පාට රවුම් හැඩේ රට ඇඳලා තියෙනවා දැන් මේ සංකේතයෙන් කියන්නේ නවතින ස්ටොප් ඒකම තමයි මේ ස්ටොප් අටපාට රන් හැඩේනේ රයිට් ඊළඟට චගොප් චොන් අංජන් චොංගොබි මූසිංගාය හතරෙන් ප්‍රශ්නේ තුන්වෙනි මාදිලියේ චගොප් චොන් කියන්නේ මේ වැඩ ආරම්භ කිරීමට පෙර කියන්නේ චගොප් සිජ්ජක්ඛගි චොනේ කියන එකයි අංජන් චොංගොබි කියන්නේ මේ ආරක්ෂා පිළිබඳ පරීක්ෂා කිරීම කියන්නේ මොකද්ද වැඩ ආරම්භ කිරීමට ආරක්ෂාව පරීක්ෂා කිරීම කියන්නේ මොකද්ද කියලා යහන්නේ. එතකොට චගොප් සිජක් චොන් කියන්නේ චගොබල් සිජක් හගි චොනේ කියන එක. චොන් කිගේ චොන්සන් චක්තොන් යොබුරල් මේ යන්ත්‍රයේ සාමාන්‍ය ක්‍රියාකාරී තත්වය චොංගොම් හම්මිදා පරීක්ෂා කරනවා. එහෙමනම් අපිට එතනින්ම කෙටි පිළිතුර හදා ගන්න පුළුවන් මොකද්ද චගොප් සිජක් චොන් වැඩ ආරම්භ කිරීමට පෙර කිගේ චොන්සන් චක්තොන් යොබුරල් කිව්වේ මේ යන්ත්‍රයේ සාමාන්‍ය ක්‍රියාකාරී තත්වය චොංගොම් හානන් ගොසිම්මිදා පරීක්ෂා කරන එක වේ හරි ඒක ඒ මට්ටමේ පිළිතුර අපිට කෙටි කරගන්න පුළුවන් චගොප් සිජක් චොන් කිගේ චොන්සන් චක්තොන් යොබුරල් චොංගොම් හානන් ගොසිම්මිදා යන්ත්‍රයේ වැඩ ආරම්භ කිරීමට පෙර යන්ත්‍රයේ සාමාන්‍ය ක්‍රියාකාරී තත්ත්වය පරීක්ෂා කරන එක වේ. රයිට්. ඊට පස්සේ කිගේසෝ ඊසංහන් සොරිගා නගුණා. කිගේසෝ ඊසංහන් සොරිගා නගුණා කියන්නේ මේ යන්ත්‍රයෙන් අසාමාන්‍ය ශබ්දයක් එන හෝ හෙන්දිල්ලි ගොන හාමියන්. ඒ කියන්නේ සෙලවීමක් හෝ වෙනවනම් අසාමාන්‍ය සද්දයක් එන හෝ යම් චලනය වීමක් හඳිල්ලිද සෙලීමක් හෝ වෙනවනම් සයොන් හජි මාල්ගෝ පාවිච්චි කරන්නේ නැතුව පංජන්නිම් තං මේ පංජන්නිම් කියන නිලධාරීන් වැනි කොල්ලිජායගේ පාලකින් වෙත හෝගු හේය හම්මිදා වාර්තා කළ යුතුයි. හරි? එතකොට ඒක තමයි ප්‍රශ්නේ පූර්ව අර්ථකථනය කියන්නේ වැඩ ආරම්භ කිරීමට පෙර මේව පරීක්ෂා කර යුත්තේ ඇයි? කියන්නේ මැෂින් එකේ මොන හරි අසාමාන්‍ය සද්දයක් එනවද? එහෙම නැත්නම් අසාමාන්‍ය ලෙස මේක සැලවීමකට ලක් වෙනවද? මොන හරි වයිබ්‍රේට් එකක් වෙනවද?
කියලා බලලා එහෙම එනවනම් ඒක පාවිච්චි කරන්නේ නැතුව නිලධාරීන්ට වාර්තා කළ යුතුයි කියලායි කියවේ. right. එහෙනම් නැවත ප්‍රශ්නේ චගොප්චොන් අංජොන් චොංගොබි බෝසිංගාය. වැඩ ආරම්භ කිරීමට මේ ආරක්ෂා පිළිබඳ පරීක්ෂාව කිරීම කියන්නේ මොකද්ද? චගොප් සිජක්ඛගේ චොනේ කිගේ චොන්සන් චක්තොන් යොබුරල් මේ යන්ත්‍රයේ සාමාන්‍ය ක්‍රියාකාරී තත්ත්වය චොංගොම් හනන් ගොසිම්මිදා පරීක්ෂා කරන එක වේ. කිගේගා අල්සු ඔබ්නන් යූරෝ මොම්චුමියන් ඕත්තොක්කේ හෙයා හනාය. කිගේගා අල්සු ඔබ්නන් යූරෝ මේ යන්ත්‍රය දැනගැනීමට නොහැකි හේතුවකින් දැනගැනීමට නොහැකි හේතුවකින් අල්සු ඔබ්නන් යූරෝ මොම්චුමියන් නවතිනවනම් ඕත්තොක්කේ හෙයා හනාය. කොහොමද කළ යුත්තේ? කියන්නේ සාමාන්‍යයෙන් මේ වැඩ කරගෙන මැෂින් එක කිසිම දැනගන්න හේතුවක් නැහැ. එකපාරට නවතිනවා. මොකද අපි කරන්නේ එතකොට? කිගේගා අල්සොබ්නන් යූරෝ මොම්චුමෙන් යන්ත්‍රය දැනගැනීමට නොහැකි හේතුවකින් නවතිනවා නම් හම්බුරෝ චොජක්ඛජි මාල්ගෝ හම්බුරෝ කියන්නේ නොසලකිල්ල ඕනවට මවුම්තෙරෝ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සිතංගි පැරදි. චොජක්ඛජි මාල්ගෝ එක මෙහෙවන්නේ නැතුව එක ක්‍රියා කරවන්නේ නැතුව පංජන්නිම් තං ක්වලිජයිගේ පංජන්නිම් වැනි පාලකින් වෙත පෝගු හම්මිදා පෝගු හේයා හම්මිදා මොකද්ද වාර්තා කළ යුතුයි. ඒ කියන්නේ යන්ත්‍රය දැනගැනීමට නොහැකි හේතුවකින් නවතිනවා නම් මොකද කරන්න ඕන? ඒක අපි චොජක්ඛජි මාල්ගෝ ඒක ක්‍රියා කරවන්නේ නැතුව ඒක මෙහෙවන්නේ නැතුව පංජන්නිම් වෙන නිලධාරීන්ට වාර්තා කළ යුතුයි. හොඳයි. එhmenan තර්ඩ් ලෙවල් එකේ ප්‍රශ්නත් මේ සාමාන්‍ය ප්‍රශ්න. තරම් සෙකන්ඩ් ලෙවල් එක තර්ඩ් ලෙවල් එක ගත්තම කියලා එහෙම ලොකු වෙනසක් නැහැ. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ තර්ඩ් ලෙවල් එකේ 8 වෙනි මාතෘකාවෙන් හිමි වෙන්නේ. මොර්නන් කිගේරල් වේ ඉමියරෝ චොජක්ඛාමියන් අන්දෙල්කාය. මොරනන් කිගේ කියන්නේ අපි නොදන්න යන්ත්‍ර. ඇයි ඉමීරෝ කියන්නේ මොකද්ද? අනවසරයෙන් චොජක්ඛාමියන් අන්දෙල්කායෝ ඒවා මෙහෙවන්න නැත්නම් ක්‍රියා කරවන්න එපා කියන්නේ. එහෙම යහන්නේ. මේ නොදන්න යන්ත්‍ර ඇයි අනවසරයෙන් ක්‍රියා කරවන්න එපා. නොදන්න යන්ත්‍ර අවසරයකින් තොරව ඇයි ක්‍රියා කරවන්න එපා කියන්නේ. ඇයි ක්‍රියා කරවන්න එපා කියන්නේ. ඔකයි ප්‍රශ්නෙන් අහන්නේ. කියන්නේ අවසරයකින් තොරව. වචනේ මොකද්ද? ඉමීරෝ මොරනන් කිගේරල් ඉමේ චොජක්ඛාමියන් අන්දෙනන් ඉයුන. මොරනන් කිගේරල් ඉමි චොජක්ඛාමියන් අන්දෙනන් ඉයු අනවසරයෙන් ක්‍රියා කරන්න එපා කියන හේතුව අන්දෙනන් ඒ කියන්නේ එපා කියන හේතුව කිගේගා කප්චගි චක්තොන් හගුණා මේක යන්ත්‍රය එකපාරටම ක්‍රියා කරලා හෝ ඒ කියන්නේ කප්චගි ඒ කියන්නේ මේක හදිසියෙම අපි කියන්නේ එකපාරටම ක්‍රියා කරන්න ගන්න කප්චගි හදිසියෙම ක්‍රියා කිරීම හෝ යේසංගජි මොතන් තොන්ජගි යේසංගජි මොතන් තොන්ජගි කියන්නේ මේක අනපේක්ෂිත ක්‍රියාවක් පල්සෙන් හාමියන්
ඇති වුණාම චගොප්චවා තොන්නියෝගේ ඒ ශ්‍රමිකයා සහ ඒ සගය වෙත මෙතන චගොප්ච කියන්නේ ශ්‍රමිකයා තොන්නියෝ කියන්නේ එයත් එක්ක වැඩ කරන සගයා වෙත සාගෝගා පල්සෙන්හල් සුයික්කි තෙමුණින්මිද අනුතුරු ඇති වෙන්න හැකියාවක් තියෙන නිසා වෙන්නේ. එහෙනම් මේ නේද නොදන්න යන්ත්‍ර අනවසරකින් තොරව පාවිච්චි කරන්න යාම තාමත්ම අවදානම්. ඒක මොන විදියට ක්‍රියා කරයිද, ඒක මොන වගේ ක්‍රියාවකට ලක් වෙලා මොන වගේ අනතුරක් වෙයිද කියන අවදානම තියෙන නිසා. පැහැදිලිනේ? මොර්නන් කිගේරල් ඉමියේ චොජක්හාමෙන් අන්දෙනන් ඉයුනන් කිගේගා කප්චගි චක්තොන් හගුණා ජේසං හජි මොතන් තොන්ජගි පල්සෙන්හාමයන් ගැන යන්ත්‍රය හදිසියම ක්‍රියා කර හෝ අනපේක්ෂිත තොන්ජගි අනපේක්ෂිත තත්ත්වයක් තොන්ජගි ක්‍රියාව ඇති වුණොත් ඒ වැඩ කරන ශ්‍රමිකයට සහ ඒ සගයට අනුතුරු වෙන්න හැකියාවක් තියෙන නිසා. හොඳයි. එහෙනම් ඊළඟ ප්‍රශ්නට යමු. උත්තරකත් අංක 8න් අහන්නේ පිසන් චොන්ජි චංචිගා බුසින්ජි ආනායෝ පිසන් චොන්ජි චංචිගා බුසින්ගායෝ. එතන මෙතන පිසන් චොන්ජි චංචි කියන එක වචනයක් හැටියට මේක ඇවිල්ලා මොකද්ද මේක උපාංගය. හදිසි නැවතුම් මොකද්ද ඩිවයිස් එක උපාංගය. ඒ කියන්නේ අපි කියන මේ ඉමර්ජන්සි ස්ටොපර් එක නවතන ස්විච් එකක් නැත්නම් බ්‍රේකර් එකක්. දැන් හදිසියකදී ක්ෂණිකව නවත්තන්න පුළුවන්. යන්තම් ටච් කර ගමන් නවත්තන්න පුළුවන් උපාංග තියෙනවා. හදිසි නැවතුම් උපාංගය. ගොඩක් දුරට මේක ඇවිල්ලා මේ බටන් වගේ ස්විච්. බෝසින්ජි අනායෝ මොකද කියලා දන්නවද? බෝසින්ජි ආරායෝ කියනකම තමයි. පිසන් චොන්ජි චංචිගා බෝසින්ජි අනායෝ විහමන් සංවාංගී පල්සෙන් හගෝනා විහමන් සංවාංගී අන්තර්දායක තත්වයක් ඇති වෙන හෝ කිගේරල් කින්ගප්හගේ මේ යන්ත්‍රය හදිසියේ මොම්චය හල් කියොන්ෝ නැවැත්විය යුතු අවස්ථාවල යන්ත්‍රය හදිසියම හදිසි ලෙස නැත්තං ෂණිකව කින්ගප්හගේ මොම්චය හල් කියොන්ෝ නැවතිය යුතු අවස්ථාවල චොන්ජි සිකිනන් බොතන මේ නැවතීම ඉටු කරන බටන එක මේ නැවතීමේ ක්‍රියාව කරන බටන එක පීසන් චොන්ජි චංචි රාගෝ හම්මිදා පීජන් චොන්චි චංචි කියලා කියනවා. එනම් පීසන් චොන්ජි චංචි කියන්නේ මොකද්ද? හදිසි නැවතුම් උපාංගය. Emergency stop. Right. පැහැදිලිනේ? එහෙනම් පීසන් චොන්ජි චංචි කියන්නේ ඕනම යන්ත්‍රයක තියෙනවා හදිසියකදී ක්ෂණිකව ඒ මැෂින් එක නවත්තන්න පුළුවන් ස්විච් එකක් හෝ බටන් එකක්. විහමන් සංවාංගී පල්සෙන් හගෝන අන්තර්දායක තත්වයක් ඇති වෙන හෝ කිගේරල් කිංගක් වගේ මුංචය හල් කියොන්ෝ යන්ත්‍රය මේක අපිට ක්ෂණිකව ගන්න පුළුවන්. ක්ෂණික ලෙස නැවැත්විය යුතු අවස්ථාවල චොන්ජි සිකින එක මේ නැවතීමේ ක්‍රියාව කරන බොතනල් ඒ බටන් එකට පීසන් චොන්ජි චංචි රාගෝ හම්මිදා පීසන් චොන්ජි චංචි කියලා කියනවා. හරි. හොඳයි. එහෙනම් ඔන්න ඒ ප්‍රශ්නෝත්තර මාර්ග උපදේශ
ඒ ග්‍රන්ථයේ තුන්වන මාදිලියේ ප්‍රශ්න කීපයක් තමයි අපි සාකච්ඡාවට ගත්තේ. එහෙමනම් මේ තරංකාරී විභාගයේ ඒ ලකුණු මට්ටම කඩයිම් ලකුණ තීරණය කරන තරඟයේදී අපි පළවෙනි මාදිලියට අමතරව දෙවන මාදිලිය වගේම තුන්වන මාදිලියේ ප්‍රධාන ප්‍රශ්න කීපයකට හෝ හුරු වෙලා ඉන්නවා නම් ඒක බොහෝ දුරට වැදගත් වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් මේක ගොඩක් වටිනවා මේ කර්මාන්ත ජීවිතයේදී ඔයාලා අනතුරු වලින් නිරතුරු ආරක්ෂා කරන්න. හොඳයි. එහෙනම් හැමෝගෙම කොරියානු රැකියා සීන සැබෑ වේවා කියලා මම මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම මෙතනින් අවසන් කරනවා.